බලන් එක කෙනෙක් තියාගන්න. ඔය වීරභද්‍රාසනය ශිව පුරාණයේ සඳහන් වෙන්නේ ශිව දෙවියන් විසින් ලැබූ භද්‍ර කියන දෙවියන් කියලා. එතකොට මේ භද්‍ර කියන දෙවියන්ට නම් වීරයාට පුද කරපු ආසනය, ජප කරපු ආසනය තමයි වීරභද්‍රාසනය. මේ වීරභද්‍රයේ විශේෂ වීරභද්‍රාසනයේ ඉන්නකොට අපේ මේ පැරිස් රීජන් එක නැත්නම් පහළ කොටස් සිරුරේ ඒක හොඳට ක්‍රියාකාරීත්වය ඇති වෙනවා. සංදි, දරිස්සන්දිය, වාලුකාය, අද්දෙක, උරහිස්, පොදු යට පෙරව හොඳට ශක්තිමත් භාවයට පත් වෙනවා. ඔතේක හුස්ම ආරම් මුල් පියවරේදී ඔබට තත්පර 3ක් රැඳෙන්න බලන්න. තත්පර 3ක් පුළුවන් වුණාම තත්පර 7ක් රැඳෙන්න. තත්පර 7ක් පුළුවන් වුණාම තත්පර 21ක් රැඳෙන්න. තත්පර 21කින් පස්සේ විනාඩි දෙක දක්වා ඔබට යන්න පුළුවන්. වෙනහළු හොඳට ප්‍රසාරණය වෙනවා, වැඩි හුස්මක් ඇතුළු වෙනවා, පිට වෙනවා, පොදු යට පෙර ශක්තිමත් වෙනවා. මේ ආසනයේ විතරක් ඇති ඔබට නිරෝගීමත් වෙන්න හරියට මේක පුහුණු වෙනවා. ඉතින් හරියට වීරභද්‍රාසනය ඒ ආකාරයට පුහුණු වෙන්න ඊට පස්සේ අපි ඔහොම ඉන්න ගමන් ඔබේ ඔය අත ගෙනිහින්න පොළවට තියනවා. පොළවට තියලා අනිත් අත ඉහළට ඔසවන්න හොඳට. ඉහළ බලන්න. මේ අත හොඳට දිග ඇරගන්න. ඉහළ බලන්න. ධනිස්ස නාඩේ ඉදිරියට. ධනිස්ස නාඩේ ඉදිරියට. ඒ හුස්ම ආරම් ටික කරන්න. ඒ හුස්ම ආරම් ටික කරන්න. දැන් එමීට ඉහළට එසවෙන්න. එමීගෙන් ඉහළට. නැවත ආව වීරභද්‍රාසනයට. වීරභද්‍රාසනයට ආවනවට ඉස්සරහට පැත්ත බලන්න, වම් පැත්ත බලන්න. දැන් හිමින් පාදයේ ඉදිරියට නැවත හරවන්න. අත් දෙක තියාගත්ත තනිස් දෙක බුරුල් කරලා ළඟට එන්න. නමස්කාර.